කොහමද ආදරණීය ඔයාලා හැමෝටම ඉතින් තාමත් දකින්නේ මේ අවුරුද්දට කලින් අපි කරපු වීඩියෝ තමයි අවුරුද්දට කලින් කොහොමද ලෑස්තිුනේ කියලා. ඉතින් මේ අය උදේම වොල්මාර්ට් එකට ගිහින් ආවා සොසේජ් යෝගට් කේසෙල් ඔය පළතුරු ඒ ටික එතකොට හොට් ඩොග් බන් ඉතින් ඒ තිබ්බ ඔය පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබුණා. ඒ ටික අරගෙන ආවේ. පොඩ්ඩ ඉන්නකොට හැම නිතරම කන බොන දේවල් ගෙදර තියෙන්න ඕනේ. මොනවා හරි ඉතින් ඒගොල්ලෝ ඉල්ලනවනේ. මාළු පොල් තෙල් ටිකක් වැඩිපුර ගෙන්න ගත්තා. මොකද දැන් මං කැවිලි හදන්න පටන් අරන් තියෙන නිසා. ඊළඟට මෆින් ගෙන්න ගත්තා. ඊළඟට තමයි මේ අනිත් එක තමයි අයියා මම නම් ආස නැහැ. අයියා කැමති කෑමක් තමයි මේ චිකන් ග්‍රිසාඩ් එක. මේ අපි කියන්නේ මොනවද මේකට වැලිබොකු කියලා. එයා හරි ආසයි මේක බැදලා කන්නත් ආසයි. අර ගම්බිරිස් විනාකිරි දාලා අර බිස්ටේක් එක වගේ එහෙමත් හදලා කන්න ආසයි. ඉතින් ඒවා ගෙනත් තිබුණා. පාන් ওই ටික තමයි. මේවා බලන්න කැමති අයට තමයි පෙන්වන්නේ. ගොඩක් අය ඉන්නවනේ. ඉතින් මොනවද අපි ගේන්නේ කන්න බොන්නේ කියලා බලන්න කැමති අය. පාන අපි එළියට ආවා. ලොකු දුර දෙන්න නම් නැහැ ගෙදර එතන ස්කූල්. කරපිංච පැලෙත් දැන් හොඳට හැදිලා තියෙන. කරපිංච පැල ගොඩක් තියෙනවානේ. ඒක පැලයක් වෙයි හොඳට හැදිලා තියෙන. අපිට ටෙක්සාස් වලින් අපේ මෙලනියක් හවුපු එක. ඔන්න බලන්න අපේ සූට් එකට වැඩක් අහු වෙලා තියෙන්නේ දැන්. මෙතන මේ පොඩි වලක් අරගෙන නිදානයක් කරනවා. ඉතින් මොකක් කරේ වුණොත් ඔය හාර ගල් ටිකක් ඇහිඳ පස්ස හාර තමයි ඉඳාස. මමත් ඒවා කරන්න දෙනවා. පොඩි අයට පස්ස අල්ලන්න දෙන්න ඕනේ. ඔය දේවල් පරිසරයත් එක්ක කරන දේවල් හැමදේම කරන්න දෙන්න ඕන. අපි ගේ ඇතුළට දාගෙන ඉඳලා හරියන්නේ නැහැ යාලව. අවුවට වෙලා ඉන්නවා ඉතින්. ඔන්න දුවගෙන එනවා. වන්නිත ආච්චියක්නේ අකලා දෙන්න නැති වුනහම ඉතින් අම්මයි අප්පච්චි එක මොනවා හරි කෝලමක් කර ඉන්නවා ඉතින්. පේනවනේ මීමැස්සොත් එනවා මේ ඩෙන්ඩිලයින් වලට. අයියා තව ලුණු ටිකක් ගෙනත් තිබුණා. ඉතින් අපි ලුණු අපි හිතුවේ ඇති කියලා හිටවපු ටික. පස්සේ හිතුණා ඉතින් ඔන්න ඔය තව ටිකක් හිටවනවා කියලා. ඉතින් අතටින් පතර පාත්විලි ඉඩ තියෙනවානේ. ඉතින් ඒ තැන් වල හිටෙව්වා. මේ නම් මේ ඔන්න ඇපල් ගස් වල මල් පිපිලා තියෙන්නේ. ග්‍රීන් ඇපල් ගහේ අපේ රෙඩ් ඇපල් ගහේ බ්ලැක් ඇපල් කියලා පැලයක් තියෙනවා. මතක ඇති අපි ඒ ගහ හිටවනවත් මුල්ම වීඩියෝ බලපුවාට මතක ඇති. දැන් ඒකෙත් මල් පිපිලා තියෙනවා. වලුම මේ සැරේ අපිට කොහමද රෙඩ් ඇපල් ගහේ නම් අපි හැම සැරේම කනවා. මේ ග්‍රීන් ඇපල් ගහේ මේ සැරේ ඔන්න මල් පිරලා තියෙනවා. කන්න පුළුවන්ද කියලා බලමු. මේ බ්ලැක් ඇපල් ගහේ මේ තියෙන්නේ මල්. බලමු මේකෙත් පුළුවන් වේද කියලා මේ සැරේ. හරි. මේ තමයි අද කෑම එක. කංකුම් වගේක් තිබුණා. ඒ ටික ලොකුවට කරලා මම හදාගත්තා. අනිත් එක තමයි අයියාගේ මේ චිකන් වැලි බොකුටු කි ඒකත් හොඳට අර ගම්බිරිස් විනාකිරි දාලා ඒකත් හැදුවා. එළිය තිබ්බ වැඩත් කරලා ඊට පස්සේ කිචන් එකත් ඔක්කොමස් කරලා උයලා ඉවරලා මම ඔන්න අවුරුදු වලට ගන්න මුල්ම කැවිල්ල හදන්න පටන් ගත්තා. අතිරස වලින් මම අතිරස එක්කම එක පාරක් හදලා තියෙනවා. ඊට පස්සේ මම try කරේ නෑ. ගල් වුණා. ඉතින් දැන් මේ දවස් ටිකේ මම එක දිගට වීඩියෝ දැක්කා Instagram එකේ TikTok වල YouTube Facebook වල මේ අතිරස හදන විදිය අනම් මම ඔක්කොම දාලා තියෙනවා. ඉතින් මට ආසම හිතුණා කමන්නේ මේ සැරේ හදන්න ඕනි කියලා ආයෙත්. ඉන්දියාව පිට තමයි මම ගත්තේ. පැණි සීනි දුබුරු සීනි Great Value එකේ Great Value brand එකේ light brown sugar එක අරගෙන මේ විදිහට මම ඉන්දියාව පිටේ දැන් පැණි ගොඩාක් කරන ඌල ඇදෙන කම්ම තියන්නේ නැතුව පැන් ටිකට බුබුරු දානකොට ඉන්දියාව පිටික දාලා හොඳට කවලම් කරා. කවලම් කළා ටික අයින් කරගත්තා. ඊට පස්සේ අපි කැඳ කියලා හදා ගන්න ඕනේ. අර පිටික දාලා කවලම් කරපු භාජනයට වතුර ටිකක් දාලා පොඩ්ඩක් චුට්ටක් හෙට මෙහෙට කරලා පොඩ්ඩක් ඒ ටික අයින් කරලා තියා ගන්න ඕනේ. මොකද පිටි එක මේ පිටි මිශ්‍රණයට දාලා තව පොඩ්ඩක් එක අපි ආත් ගන්නවා කියලා කියනවා. හොඳට අනා ගන්න. කැඳක් දාලා හොඳට ආත් ගහලා හොඳට මේ පිටි ටික අනාගෙන තව තෙල් ටිකුත් එකතු කරලා පොඩ්ඩක් වෙලා තියලා මම මේ විදිහට බෝල කරගන්න ගත්තා. ඉතින් අතිරස හදන එක හරි ලේසි අමාරු නෑ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේක මේ ගාන්න අපි කියන්නේ වඩනවා කියලා. වඩලා මේ අපි නම් ඉස්සර ගෙදර ඉඳන් කරේ කෙහෙල් කොළ වල තමයි වැඩේ. මේක වඩලා බැද ගන්න තමයි තියෙන්නේ. ඉක්මනට මම මේ කැවුන් ටික බැදගත්තා. මහා ගොඩක් හැදුවේ නෑ.
මේ විදිහට හදාගත්තා. ගොඩාක් ගල් ගෙඩි වගේත් නැතුව ගානට ගොඩාක් මෙලකත් නැහැ. මේ ඔන්න අතිරස ටික කාලෙකට පස්සේ අතිරස හැදුවා. කන්න ආස හිතුන නිසාම. ඉතින් මේ දේවල් මේ අපි ඇස් දෙකීම දැකලා තියෙනවා අපේ අම්මලා කරනවා හදනවා. අම්මා අනිවාර්යයෙන්ම අපේ අම්මා අතිරස මුං කැවුම් කැවිලි ටික ගෙදර හදනවා අපිට පේන්න. අපි ඒ කාලේ ඒව හැදුවේ නැතුවට අම්මා හදන හැටි බලාගෙන හිටියා. ඊට පස්සේ මම ඒ වැඩ ටිකත් ඉවර වෙලා මං හිතුවා හෙට මුං ඇට කැවුම් ටික හදනවා කියලා. ඉතින් මුං ඇට ටික හොදලා ඒක පොඩ්ඩක් මං හිතුවා තුනී කරලා තියන්න ඕනි කියලා වේලෙන්න හොදට. මේ ඕනේ ඊළඟ දවසේ උදේම ලොකු දුර දෙන්න ඕන ස්කූල් යන්න බස් එකේ එනකම් බලාගෙන ඉන්නේ. දෙන්නත් එක්ක ඉතින් එළියට වෙලා උඩ පැන ඉන්නවා. මම දැක්කොත් අපේ වත්ත පිටිපස්සේ මේ හා පවුලක් ඉන්නවනේ. ඉතින් ඔන්න එක්කෙනෙක් ඔන්න එළියට ඇවිල්ලා උදේම පාන්දරම මේ ඉන්නවා. මම ඉක්මනට දැක්ක නිසා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එයා මාව දැක්ක ගමන් ඉතින් බය වෙලා පැනලා දිව්වා. අර පැන්නේ බය වෙලා. ඔන්න මේ මුං ඇට ටික ගානට වේලිලා තිබුණේ. මේ විදිහට මම ටිෂු එකක් දාලා මේ තැටි එක දාලා හොඳට තුනී කරලා තිබ්බේ. ඊයේ මං ආතිරස වලට ගත්ත පිටිවල ඉතුරු ටික ඊළඟට පැණි දුඹුරු සීනි ඒ ටිකත් ගත්තා. දැන් මේ ටික හොඳට කබලේ බදිනවා කියන්නේ. කබලේ බෙදලා අරගෙන කුරු කර ගන්න ඕනේ මුං ඇට ටික. අපේ ගෙදර අයියයි මමයි ගොඩාක් මාස කැවුම් වර්ගයක් තමයි මුං ඇට කැවුම්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් ආසයිනේ මුං ඇට කැවුම් කන්න. ඉතින් ඒක චුට්ටක් හදන එක වැඩි ටිකක් සංකීර්ණයි තමයි. උනාට අපි හරි ආසයි. අපේ අම්මත් ගෙදර හැමදාම මේ මුං ඇට කැවුම් හදන එක නම් වරද්දන්නේ නැහැ. ඕන මම මුං ඇට ටික බෙදගත්තා. ඒක මම දැන් කොටා ගන්නවා පිටි ටික. ඊළඟට ඉන්දියාපු පිටි ටිකත් මම දාලා පොඩ්ඩක් එක චුට්ටක් මේ කර කරගන්න නැතු පිටි ටිකත් පොඩ්ඩක් හිට මෙටි කරලා පොඩ්ඩක් බෙදගත්තා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මුං ඇට පිටි ටික හරි සුවඳයි. කෙටුවට පස්සේ අන්නවනේ ඉතින් වීඩියෝ බලන කට්ටිය මගේ මේ ග්‍රයින්ඩර් කප් එකේ පාට මෙහෙම වෙලා තියෙන්නේ. මම මිරිස් කොටනවා, බිරියානි මසාලා කොටනවා. ඉතින් කොටන ඔක්කොම ඇට වර ගණන් මම ඔක්කොම කොටලා තමයි ඔක ඉතින් ওই පාට ගහලා තියෙන්නේ. හරි. දැන් අපි දැන් කොටාගත්ත මුං පිටි ටික තමයි මේ තියෙන්නේ. හොඳටම සිනිඳු වෙන්න කොටා ගන්න ඕනේ. පොඩ්ඩක් එහෙම කෑලි තිබ්බට කමක් නැහැ. ඊළඟට ඕනේ මම සීනි ටික මේ විදිහට උණු කරගත්තා. ඊළඟට පැණිත් එකතු කරා. ඉතින් මම ඉගෙන ගත්ත දෙයක් තමයි දැන් මුලදී මම මුං කැවුම් හදනකොට මුං කැවුම් ගල් වුණා. ඉතින් ඊට පස්සේ වීඩියෝ බලලා කළා මම ඉගෙන ගත්ත දෙයක් තමයි මේ පැණි නූල් වැදෙනකම් උණු කරන්න හොඳ නැහැ. අර නූල් වැදෙන පදමට ගන්න එක හොඳ නැහැ. පැණි ටික පෙන දානකොටම රත් වෙලා පෙන දානකොටම අපි පිටි ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔන්න පැණි ටික පෙන දානකොටම මම පිටි ටික එකතු කරා. ඊළඟට පොඩ්ඩක් බැදගත්ත හාල් පිටි එකතු කරා. මම හාල් පිටි කියන්නේ ඉන්දියාපු පිටි ගොඩාක් එකතු කරන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් එකතු කරන්නේ අර මුං ඇට කැවුම් වල මුං ඇට රස එන්න ඕනේ නිසා. ඊළඟට මම දැන් කැවුම පොකෝ ගන්න පිටි මිශ්‍රණය හදාගත්තා. මම පොල් කිරින් තමයි ඒකත් ඉන්දියාපු පිටි, පාන් පිටි, කහයි ලුණුයි දාලා පොල් කිරින් මේ විදිහට මිශ්‍රණය හදාගත්තා. අපි දැන් ඔන්න තුනී කරගත්ත මුං ඇට පිටි ටික මේ විදිහට උඩින් මං හාල් පිටිකුත් ඉහලා තියෙන හාල් පිටි කියන්නේ ඉන්දියාපු පිටි මේ විදිහට ලස්සනට කපා ගන්නවා හැඩයට. පේනවනේ ඔයගලන්ට මගේ අතේ පෑන් ඉරි ඇඳලා තියෙනවා. අපි ඉතින් මේ පොඩි දඟමල්ලගේ වැඩ තමයි. එයත් එක්ක ඉතින් සෙල්ලමට ගියාම මගේ ඇඟ පුරාම පෑන් ඉරි අඳිනවා. අන්න මම මේ විදිහට කපා ගත්තා. දැන් තියෙන ඉතින් හිමින් සැරේ මේ විදිහට ගලවගෙන පිටි මිශ්‍රණය ඔබලා මුං ඇට කැවුම් ටික බෙද ගන්න. දුක කාලේට අපිට පේන අම්මලා ඔක්කොම චාරිත්‍ර කරා කැවිලි ටික හැදුවා. ඉතින් ඒ පුරුද්දු අපි පිටරටවල වල කියන්නේ ලෝකෙ කොහේ හිටියත් ඒක අපිට ඒ කාලෙ වෙද්දි හිතෙනවා අනේ කැවිලි ටිකක් හදන්න ඕනේ කියන එක අර හිතට එනවා. ඒ නිසාමයි ආසාවට සහ අපේ අයියයි මමත් ආසයි පොඩ්ඩුත් ආසයි නිසා තමයි ඔන්න හදලා ගත්තේ. මේ විදිහට මුං ඇට කැවුම් ටිකත් ඔන්න ඉක්මනට බෙදලා ගත්තා. මම මේ හැම කැවුම් జాතියක්ම බදින්නේ පොල් තෙල් වල. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ভেජිටබල් ඔයිල් හරි නැත්නම් අනිත් තියෙන මොන හරි ඔයිල් එකක් පාවිච්චි කරොත් ඒවා අපිට හරිම කැවිලි රස ඉන්නෙත් නැහැ. පෙනත් එනවා ඒක බදිද්දි තෙල් එකේ. ඉතින් හරිම පිරිසිදු පොල් තෙල් තමයි මම නම් පාවිච්චි කරන්නේ. ඔන්න ඒ වැඩ කරන ගමන් මම කෑවා. එදා හදාගත්තේ හොඳට සොසේජස් එළවලු දාලා නූඩල්ස් එකක්. කාලා හැම ඉවර වෙලා මේ විදිහට කැවුම් ටික ලස්සනට අවුරලා තිබ්බා. තව කැවිලි වර්ග කීපයක්ම හැදුවා. ඉස්සරහ වීඩියෝ වලින් බලමු. එහෙනම් ආයෙත් හම්බෙමුකෝ ආදරේ ඔයාලට.